එනම් දැතම නලලෙතියා පන්සිල් ගැනුමට කියන්න කවුරුත් නමුතස්ස භගවතෝ කියා නමස්කාරය කියන්න තිවර පන්සිල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิขาม จาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิසාදු කියන්න සමමෙත් සිතින් සෑම සත ආට සේත සෑදූ හරවත් දම් දෙසා ලොව පවුමල සේදූ සැම සත්වයා හාට නිවනෙහි මග පෑදූ භගවත් බුදු පියා මම නම දිමි සාදු පිළිවෙත් පුරා දස පෙරුමා
වන් පිරු පෙරදා සිදුහත් බෝසතුන් වසවත් මාරු පාරදා බුද්ධත්වය ලබා දෙසුදර මය මුනිදා මුදුනත් තබා බැතියෙන් නමදිමි සැමදා අරහත් දාජය පොරවා බඹසාර රකින්න බලවත් දුක් ගැහැට විඳිමින් සංගලේසින රැකගත් බුදු සසුන අප මහා සංගරුවන බැතිසිත උපදවා මම නමදිමි තුටින සරණක් කොයිද බුදු හිමිගේ සරණ මිස රසයක් කොයිද බුදු දහමේ රසය මිස පිහිටක් කොයිද සංගරුවනේ පිහිට මිස නිවනක් කොහිද හිමි පෙන්නු මගේ හිමිස ඉසිකෝ මදමාන වෛරය දුරු වේවා හැම හදවතක කරුණා ගුණ ඇති වේවා සමගිය මේ වසරේදී ඇති වේවා තෙරුවන් ගුණ බලෙන් මුළු ලොව සුවපත් වේවා සාදු කියන්න මීළඟට වෙනද වගේ අදත් අපේ බුදුන් සරණ ගිහිල්ලා ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේගේ සරණ මිස මේ තුන් ලෝකේ කිසිම සරණක් නැහැ. අපි අපිට වෛර කරන අයටත් අපිට ක්‍රෝධ කරන අයටත් ඊර්ෂ්‍යා කරන අයටත් අපි මෛත්‍රිය කරනව ඇරෙන්න කිසිම දෙයක් නැහැ මේ ලෝකේ. ඒ නිසා මුළු ලෝකෙම වෛර බැන්දත් ඊර්ෂ්‍යා කරත් ක්‍රෝධ කරත් අපි මෛත්‍රියෙන් මුළු ලෝකෙම නිවමු. ඒ මෛත්‍රී සහගත සිත උපදවා ගන්නට නම් බුදු ගුණය ගැනම හිතන්නට අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහිපත් කරමින් අදත් අපි බුදුන් සරණ ගිහිල්ලා මේ උතුම් වූ වන්දනාව ආරම්භ කරමු. සාදු කියන්න. මහා කරුණා
බලනා කාරුණික බුදුරජාණෙනි හඬා වැළපෙන ලොවට සැනසුම බෙදා දෙන සම්බුදු රජාණෙනි අඳුරු ලොව එළිය කරනා කාරුණික සංබුදු රජාණෙනි අපට බුදු ගුණ කියා පාවැඳ පුදන්නට අවසර ස්වාමිනී ලෝකයේ ඇති සියලු දුක අවබෝධ කළ මහා ගුණවතාණෙනි සෝකයේ මුල තණ්හාව බව අවබෝධ කළ බුදු පියාණෙනි නේක දුක් රැස නිමා කරනා අම නිවන දුටු බුදු පියාණෙනි වන්දිමි සිරිපා පියුම් අදරින් මගේ ලොවුතුරු බුදු පියාණෙනි පිරුණු මුදිතා ගුණය රැඳුනා පූජනීයයි බුදුලයේ අහස් කුස ඕෂධී තරුවකි ගලන කැන්මිහි පිටතියේ එදා වසවතු පලාගිය ඇටි මතක් වෙයි සමීදුට බියේ පුතමි වන පස මලින් සිරිපා අවසරයි සම්බුදු පියේ පද හතර නිමා කරනකොට හයියෙන් සාදුනාද පවත්වමු එතකොට තමයි ආශිර්වාදය ලැබෙන්නේ බුදුහාමුදුරුවන් ඉස්සර වඩිනකොට මා සිටියානම් යන විට කැලයේ දාරට වනමල් නෙලා අතුරා සිරිපතුල වට වැඳ වැටෙනවා නොගොසින් ගෙට වරුවකට දෙවියන් පිදුව මුත් පාර සතු මල් ඔබට තිලොවග පියාණනි ඒවා නැත අපට
වනමල් රැගෙන පුදමින් සිරි පතුල වට සැනසී වැඳ වැටෙමි හිමි ඔබ ඉතිරි පිට ගිහි සැප අතහැර කහවත පොරවා සිහිනුවනින් දහමින් සිත පුරවා විහිදුවමින් රැස් ලොව හෙළි කරවා බුදුන් වඩින විට ලස්සනි බැරුවා රාදොස මෝහය අකුසල සින්දා සසර නැමැති ගෙයි පදනම බින්දා දුකින් මිදෙන මග හෙළි කල හින්දා මුනි පාපියුමට තිලොවම වෙන්දා කල ගුණ සලකන බව පෙන්වමිනේ සතියක් දෙනෙතින් පුද කළ සෙවනේ සම්බුදු හිමි මාගේ සිත තුල බැඳුනේ නිවන් පතා මම වන්දිනෙමි බැතිනේ සාදු 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 නැවත සාදු කියන්නේ මීළඟට අද මේ පින්කමට ඇවිල්ලා මේ තුනුරුවන් කෙරෙහි ඊටාම ශ්‍රද්ධාව පිහිටුවාගෙන මේ තැම්පත් වෙලා ඉන්න ඔබ මීළඟට මේ කියවන ලෞතුරු බුදුගුණ ශාන්ත හඬකින් ගෞරවය ඇති කරගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහිම විශ්වාසය ඇති කරගෙන කම්මැලිකම මදකට යටපත් කරගෙන මේ ආශිර්වාද පින්කමට කවුරුත් සම්බන්ධ වෙමින් හිතින් කල්පනා කරන්න අපිට සල්ලිද මිල මුදල්ද භවභෝග සම්පත් කෙතෙක් දුරට තිබුණත් මේ එකක්වත් අපි අරගෙන යන්නේ අපි අද මේ කරගන්න මේ නව වසරේ 2025 නව වසරේ අද 4 වෙනි දවසෙන් සිදු කරගන්න මේ ආශිර්වාද පින්කම ඔබ මරණින් මත්තේ සංසාර ගමනින් ඈතර වෙන තෙක්ම ඔබ අරගෙන යන වටින පින්කමක් තමයි මේ පින්කම. එනිසා අද මේ පින්කමට ඇවිල්ලා ඉන්න මේ හැමෝම මං කිව්වට පසුව මේ ලෞතුරු බුදුගුණ ශාන්ත හඬකින් ගෞරවය ඇති කරගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසය ඇති කරගෙන මේ ලෞතුරු බුදුගුණ ශබ්ද නගලා කියවමින් ආශිර්වාදයේ සලසා ගනිමු. ඒ විදිහට ශාන්ත හඬකින් ගෞරවය ඇති කරගෙන ඒ විදිහට ලෞතුරු බුදුගුණ කියවනකොට ඒ වහගෙන ඉන්න අයගේ සිත් සැනසෙනවා. අහන අයගේ සිත් සැනසෙනකොට ඔය ඇත්තන්ට පින් සිද්ධ වෙනවා. කවුරුත් අහගෙන ඉඳගෙන මේ ආශිර්වාදයට එකතු වෙනවා. මේ ආශිර්වාදයෙන් හැම කෙනාගේම ජීවිතයේ සුවපත් භාවයටමපත් වේවා යන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන මේ ලෞතුරු බුදුගුණ කියවමු. මා කිව්වහම බුදු නෙතින් බාලාලොව සිතේ දුක නිවා
බුදු සරණ යමු අපිත් නිවන් මග සදාදුම් මිහිරි බණ දෙසන විට අමා ගඟ ගලනවා කන් යොමා අසන විට සිත සෝක නිවෙනවා අඳුරු ලොව එළිය කළ මගේ සිත පහන් කළ බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අකනිටා බඹලොවින් දම් සුවඳ විහිදෙන බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි දීපයක් සේ දිලෙන දූපයක් සේ දැනෙන බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අකනිටා බඹලොවින් දන් සුවඳ විහිදෙන බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි නොපමාව සිත හදන අසමාන ගුණ පිරුණ බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි ජීවිතය කිසි දිනක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක කිසි දෙයක් මට එපා තණ්හාව දුරු වෙලා දුක මගේ නැති වෙලා සදාකාලික අමා නිවන් සුව ලැබේවා තිලොවම ජයගෙන සැබැවින්
මරු පරදා තම නුවණින් සක්වල කලඹා දම් දෙසූ ගුණින් බබලනා සාදු සාදු අංගිරස සාදු සාදු අංගිරස බුදුන් වන්දනා දොහොත් මුදුන් තබානි බඳ කරමි වන්දනා කරුණාවේ නිත් පහනින් ගලවා ලෝ සත අඳුරින් මෙත් ගඟුලක් සේලෝකයේ ගුණය සුදිලෙනා සාදු සාදු දිවාරයේ කරමි වන්දනා සාදු සාදු දිවාරයේ කරමි වන්දනා සාදු සාදු දිවාරයේ කරමි වන්දනා සාදු කියන්න ඔබ විසින් ඊටම ගෞරවයෙන් පිළියෙල කළ පූජාවන් මල් තෙල් මහල් සුවඳ දුම් ආදී කොටගත් මේ සියලුම පූජාවන් ඒ භාග්‍යවත් වූ වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජාම වේවා අටවිසි බුදුරජාණන් වහන්සේලාට මේ සියලු පූජාවන් පූජා කරමි පූජාම වේවා යන උතුම් ප්‍රාර්ථනාවන් ඇති කරගෙන මේ විදිහට ගාතාවන් සජ්ජායනා කරමින් සියලු පූජාවන් පූජා කරගනිමු. සාදු 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 ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මේ විදිහට කියවන්න. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා
බුද්ධං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං පූජේමි සංපූරිතා පාමිත පාරමිතා බලේන විද්දං සියෝ කිල කිලේසු සමෝහ ජාලං තේනේව ලද්දං අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙත්වා නිවේදයාමි සංබුද්දං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසබං ගනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගත සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගං හාතු මුත්තම අදිවාසේ තුනෝ භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං දාය පතිගං හාතු මුත්තම නාගවල්ලී දලුපේතං චුන්න පූග සමායුතං තාං බෝලං පතිගං ආතු සතං පූජේමි දංජිනෝ සාදු 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 මෙවන් සෑම පුද බුදු හිමි ගාවා නිවන් මගට මේ පින හිමි වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා
සියලු දෙනා ලොව සුවපත් වේවා. සාදු කියන්න. අනුරාධපුරේ මහමුණා වෙන රෝපිත විජයශ්‍රී ජයශ්‍රී බෝධීන් වහන්සේ සිහියට නගාගෙන මේ බෝධි වන්දනා කවි පෙළ මා සමග මේකට සජ්ජායනා කරමින් මේ උතුම් වූ බෝධියේ ආශිර්වාදයේ ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ ජීවිතයට සිතක් ශාන්තියක් සැනසීමක් ජීවිතයට උදා කරගනිමු. මා සමග මේකට බෝධි වන්දනා කවි සජ්ජායනා කරමින් සාදු කියන්න. බෝ සමිදුනේ වන්දිනේමි මම සිරස නමා බුපත් පැගුණා නම් මට වෙන්න සමා සෙවන දුන්න සමිදුට කොල අතුද නාමා වන්දිනෙමි උතුම් ගුණ සිහි කර සිරස නාමා සම්බුදු සමිදුගෙන් පුද ලැබු බෝ සමිදේ බුදු සිසිල සක් දැනෙනවා මට ඔබ සේවනේ දොත පුරා මල් තබමින් මල්ලසුනේ පතමි නිවන් මම බෝරජුගේ සෙවනේ වෙහෙරෙන් විහාරෙන් දම් අඬ පැතිරේවා සැනසුම් මිහිරි හඬ සවනට යොමු වේවා මාරක අපල දුක් කරදර දුරු වේවා මේ පිං බලෙන් අප සැමටම සිත් වේවා සත් සති ගෙව්ව මුනි සිරි මහා බෝධි වට සක්විති රාජ දරුවෝ වෙන්දෝ නැමී සිට දක්වති පුත සිරිත් ඇහැම අඩු නොකොට රුක්පති දුමිතු බොනමදින් තිලෝසේට කළගුණ තැකීමට වැඩඉඳ ඊසානී දස බලහිමිගේ බුදුකාය නිසලව තිබුණේ
ඇසිපිය නොසොල්වා සතියක් මහකුළුනේ මුනිසඳ පීතුව බෝනමදින් උදානේ සාදු සාදු සාදු. විශේෂයෙන්ම ඥාතීන්ට පෙන් දෙන්න ඉදම්මේ ඥාතිනං හෝතු කියන ආකාරයට. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඔබ වාපෝ සම්බුද්ධ ශාසනය කලට වේලාවට ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිවි රාජ සමූහයා විසින් මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියෝ පැතූ යම් බෝධියක නිර්වාණය සාක්ෂාත් කරගන්නට දෙවියන්ටත් මේ කරගත්තා වූ පුණ්‍ය මහිමය හේතු වාසනාම වේවා යන උතුම් ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසන චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. වන්දනා කරගන්න ආශිර්වාද කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. තිරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සෙත් වේවා යහපතම වේවා.